දැන් 2025 විභාගයට මාස 6ක් තියාගෙන මේ ප්‍රධාන කාරණා දෙකක් එක්ක එකක් තමයි ප්‍රධානම දේ තමයි අත්‍තරම ඊයේ රිසල්ට් ආපු එකත් එක්ක මේ 2025 සෙකන්ඩ් ෂයි ඒ කියන්නේ නැත්තම් සෙකන්ඩ් එක නැත්තම් තර්ඩ් එක ලියන ළමයින්ට 2025 පළවෙනි ෂය එක නොවන ළමයින්ට ඊයේ රිසල්ට් ඇවිල්ලා තියෙනවා. ඒතර ඒකත් එක්ක මොකද්ද කරන්න පුළුවන්? ඒ තත්ත්වත් එක්ක කොහොමද අපි කියන්නේ මොකද්ද මේ එතනින් ඉස්සරහට යන්න අපි කරන්න ඕන කියන එක ගැන කතා කරන්න. සහ ඒ වගේම ෆස්ට් ෂයි ලියන ළමයින්ටවත් මේක හොඳ අලුත් ආරම්භයක් කරගන්න පුළුවන්. මොකද ෆස්ට් ෂයි ලියන ළමයින්ටවත් රිසල්ට් ආවේ නැති වුණාට ෆස්ට් ෂයි මේ ලියන ළමයින්ට රිසල්ට් ආවේ නැති වුණාට ඔය රිසල්ට් එනවා කියන එක ජීවිතේ මිනිස්සෙකගේ වෙන අත්දැකීමක්. ඒ කියන්නේ හොඳ රිසල්ට් එකක් එනකොටත් වඩා නරක රිසල්ට් එකක් එනවා කියන්නේ මහා ජීවිතේට අමතක වෙන්නේ නැති මහා අමුතු අර ජීවිතේ වෙනස් කරන අත්දැකීමක්. ඒතකොට ඒ අත්දැකීම ෆස්ට් ෂයි ළමෙක්ට මේ වෙලාව ඇවිල්ලා නැහැ. නමුත් ඒ ෆස්ට් ෂයි ළමෙක්ට ඇවිල්ලා නැතත් අනිත් කට්ටියට ආපු එකෙන් මේන මීටින් එකේදී ෆස්ට් ෂයි ළමෙක්ටත් අර හැදෙන්න ජීවිතේ එක අවස්ථාවක් හම්බ වෙනවා Tamanට එහෙම වෙන්නේ නැතුව. ඒ නිසා මේක හැමෝටම ඉතාම වැදගත් මීටින් එකක් වෙනවා හැම මට්ටමක ළමයෙක්ටම. ඒ කියන්නේ S එකේ F එකේ ඉන්න A level එකේ ඉන්න ළමයෙක්ට විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් BA මට්ටමේ ඉන්න ළමයෙක්ටත් මේක ගොඩාක් වැදගත් වෙන්න පුළුවන් මේ මීටින් එක. හරි. එතකොට මේ මීටින් එකේදී කතා කරන්නත් අපේ තව ළමයන්ෝ ජොයින්ලා ඉන්නවා. මේක ගොඩක් වෙලාවක් යන්නේ නැහැ. බොහොම ෂෝට් ඇන්ඩ් ස්වීට් කරන්නයි යන්නේ. මේ කලින්ම අපි වැඩේට එමු. හරිද? පොඩි අර තාක්ෂික දෝෂයක් එක්කින්ද තමයි පොඩ පරක්කු උනේ. දැන් අපිට වැඩේට එන්න පුළුවන්. වැඩේට එන්න පුළුවන්. හරි. YouTube එකේ හරියට ඇහෙනවද? කියන්න බෑ ටක් ගාලා. YouTube එකේ ප්‍රශ්නයක් නැහැ නේද? YouTube එකේ ප්‍රශ්නයක් නැහැ නේද? YouTube. හරි ගැටලුවක් නැහැ. හරි. හරි. එතකොට දැන් ඉතින් ඔයාලට යම් ආකාරයක රිසල්ට් එකක් ඇවිල්ලා ඇති. මේ යම් මොකක් හරි ආකාරයක රිසල්ට් එකක් ඇවිල්ලා ඇති. ඉතින් පස්සේ මොකද්ද මේ කරන්න කියන එක කතා කරන්න යන්නේ. ඉතින් කලින්ම කියලා ඉන්නම් මේ බලාපොරොත්තු නොවන රිසල්ට් එකක් ආවා නම් ඒගොල්ලෝ ගැන කතා කරලා ඉන්න බෑ. ඒක දැන් අත්‍තරම සවශය එකක් කරන්න ඉතින් ඒ නිසානේ. ඒතර මේ Tamanට බලාපොරොත්තු නොවන නෙමෙයි බලාපොරොත්තු නොවනවා කියන්න බෑ. තමන්ට සාධාරණ නැති. ඒ කියන්නේ තමන් කියන මනුස්සයාට සාධාරණයක් තමන් දුන්නේ නැති විදියට තමන් කියන මනුස්සයාව එළියට පෙන්වන්න සාධාරණ රිසල්ට් එකක් ආවේ නැත්තම් ඒ වෙලාවට ඉතින් ඇත්තම තියෙන තත්ත්වෙත් එක්ක ගෙවල් වල විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ගොඩක් ළමයි සමහරලාට මම දැක්ක කියලා තියෙනවා සමහරලාට ගෙදර තියෙන ප්‍රෙෂර් එක ගැන. ඇත්තටම මේ වෙලාවේ දැන් ගෙදර අම්මලා තාත්තලා බැන්න නම් ඇත්තටම කමන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ නරක රිසල්ට් එකක් ආවට පස්සේ කියන්නේ අර අම්මලා තාත්තලා සතුටු කරන්න පුළුවන් රිසල්ට් එකක් ආවේ නැතුණාට පස්සේ අම්මලා තාත්තලා බනින්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අම්මලා තාත්තලා කතා කරන්නේ නැතුව ඉන්නවා. හරිද? ඒතර බනිනවා නම් ඇත්තටම හොඳයි. බැන්න නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා කතා කරන්න නැතුව ඉන්නවා. ඒක තමයි අර මිනිස්සෙට දැනෙන්න පුළුවන් අර අමාරුම ෆීලිං එක. අමාරුම ෆීලිං එක තමයි ඔය අර අම්මලා තාත්තලා අර නිකන් වැඩක් නෑ වගේ එකකින් එක. ඒ නිසා මේ එහෙම ෆීලින් එකක ඉන්නවා නම් ඒක තමයි අර ජීවිතේ අර මිනිස්සෙක්ට විඳින්න හම්බෙන ටිකක් අමාරු සිද්ධියක් ඒ ෆීලින් එක. එතකොට කොහොම හරි ඉතින් දැන් මොකක් හරි රිසල්ට් එකක් ඇවිල්ලා දිනවා ඔයාලට. මම මේ කලින් ප්‍රධාන වශයෙන් මෙතන කතා කරන්නේ රිසල්ට් ආපු ළමයින්ට හින්දා. එතකොට එහෙම රිසල්ට් එකක් ඇවිල්ලා තිනවා. ඒකත් එක්ක ඔයාට ජීවිතේ එක අවස්ථාවක් හම්බෙලා තියෙනවා. මොකද්ද කරන්න කියන එක ගැන කියන්නේ හොඳ අඩියක් කියන්නේ. ඔයාට එක අවස්ථාවක් හම්බෙලා තිනවා. ආයිසරයක් ඔයාව ගොඩනගන්න, ඔයාව ඩිෆයින් කරන්න ආයිසරයක් අවස්ථාවක් ඇවිල්ලා තිනවා. දැන් ඉතින් මෙහෙමයි. පළවෙනි කාරණාව තමයි අම්මලා තාත්තලාත් එක්ක අවුලෙන් ඉන්න එපා. මොකද මේ මිනිස්සු ඇත්තටම ඔයාට සාධාරණයක් කරේ නැත්තම් දැන් මම කියන්නේ F3ද S3ද නෙමෙයි. සමහරලාට මෙඩිසින් යන්න ඉන්න ළමෙක්, ඒ කියන්නේ මෙඩිසින් යන තරම් මට්ටමේ ළමෙක් ඒ රිසල්ට් එක ගත්තේ නැත්තම් ඉතින් ඒකත් සාධාරණයක් හිටු නොකිරීමක්නේ. කොහොම හරි මේ මොන රිසල්ට් එක වුණත් අර Tamanට සාධාරණයක් නොවන රිසල්ට් එකක් ආවා නම් අම්මලා තාත්තලා ඔයත් එක්ක අවුලෙන් ඉඳීම හෝ ඒවා ගැන මේ කනගාටු වෙන්න එපා. මොකද හිතන්නකො ඔයා වුණා නම් ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා අවුරුදු ගාණක් මේ මිනිස්සු කරපු දෙයට ඒ කියන්නේ මේ මිනිස්සුන් ඔයා වෙනුවෙන් කරපු දේවල් වලට රිටර්න් එකක් ඒ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දෙයක් දුන්නද නැද්ද කියලා ඔයාම හිතලා බලන්න. ඒ නිසා මේ මිනිස්සු කතා කරන්නේ නැතුව ඉන්න එක හෝ එහෙම ඉන්නවා නම් ඒක එච්චර මේ හිතන්න එපා නෙවෙයි. මොකද ඒක බොහොම සාධාරණයි. සමහරලාට ඒ කියන්නේ ඒගොල්ලෝ මුළු ජීවිතේම බලාපොරොත්තු වෙලා තින්න වගේ එච්චරක් විතරක් වෙන්න පුළුවන්. ආයි වෙන මොකුත්ම වගේ බලාපොරොත්තු වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරලාට අම්මලා තාත්තලා එහෙම බලාපොරොත්තු වෙනවා කියලා පේන්නේ නැහැ. මට අද මෙතන මේ අද කතා කරන්න ඉන්න ළමයේ කතන්දරේ මට දවල් කිව්වහම ඒ ළමයාත් එහෙම කිව්වා. ඒ කියන්නේ සමහරවිට අම්මලා තාත්තලා මේ අපේ ගැන බලාගෙන ඉන්නේ කියලා පේන්නේ නැහැ. ඒක මටත් ගොඩක්
මතක දෙයක් ඒ කියන්නේ දැන් මම රිසල්ට් කියන්නේ මගේ රිසල්ට් එක මම ඊළඟ ලියන ඉන්න කාලේ නම් මං හිතුවේ නෑ අම්මලා තාත්තලා අපි ගැන බලන් ඉන්නවා කියලා. කියන්නේ මේ මිනිස්සයා හොඳට ලියයි මේ මිනිස්සයා දෙයක් කරයි කියලා කියන්නේ නැහැ. වචනයක්වත් ජීවිතේට කියන්නේ නැහැ. හැබැයි හිම බලන් ඉන්නවා කියලා අපිටම තේරෙන්නේ නැහැ. ඒතර ඒක තේරෙන්නේ රිසල්ට් ආවට පස්සේ. හරිද? ඒතර හොඳ රිසල්ට් එකක් ආවා නම් ඒක හොඳටම තේරෙනවා. නරක රිසල්ට් එකක් ආවා නම් අම්මලා තාත්තලා ප්‍රතිචාර දක්වන්නේ නැති එකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේ ගෙදර තියෙන ප්‍රශ්නේ ගැන කතා කරන්න එපා. අනිත් එක ඔයාලට නොපෙනෙන ප්‍රශ්න ගොඩක් ඒගොල්ලෝ ඩිෆෙන්ඩ් කරමින් ඉන්නේ. එක අතකට සමහර වෙලාවට දැන් හැමෝටම මෙහෙම වෙනවා කියනවනේ මේ සමහර වෙලාවට ගොඩාක් කට්ටිය උත්සාහ කරනවා ඔය අම්මලා තාත්තලා වටපිටාවේ ඉන්න යාළුවෝ හෝ නෑදෑයෝ හෝ සමහර ළමයින්ගේ හැමෝම මිනිස්සයා මෙහෙම නෑ උත්සාහ කරනවා මොකක් හරි ටිකක් හිත රිදෙන කතන්දරයක් කියන්න අම්මලා තාත්තලාට ඕ වගේ සිද්ධියකදී සමහර වෙලාවට ඒගොල්ලන්ට ඩිෆෙන්ඩ් කරගන්න බැරි වෙනවා. ඒක නිකන් කොච්චරවත් නිකන් හම්බෙන කට්ටිය අහනවා මොකද ප්‍රතිඵලය කොහොමද ප්‍රතිඵල ආව නේද කොහොමද රිසල්ට්ස් කියලා අහනවා. කියන්නේ අපිට ඇත්තටම මේ මිනිස්සු අපි ඔයා ඉගෙන ගන්න කාලේ අහලා නැහැ. මෙයා A level කරනවා නේද? මේ දැන් පන්ති යනවා නේද? වැට්ටික් කරනවා නේද? හොඳට කරලා එහෙම අහලා නැහැ. නමුත් රිසල්ට් ආපුවම මිනිස්සු අහනවා. ඒ රිසල්ට් ඒ අහන ප්‍රශ්න වලට අම්මලා තාත්තට උත්තර දෙන්න වෙනවා. ඒගොල්ලෝ ගෙවල් වලින් එළියට ගියාට පස්සේ නැත්තම් වැඩට ගියාට පස්සේ නැත්තම් කොහේ හරි ඒ Tamanට හැම මිනිස්සෙටම තියෙන සමාජයක්. ඒතර ඒ සමාජයට මුහුණ දෙනකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා ඒගොල්ලන්ට. ඒතර ඒක ගෙදර ඇවිල්ලා ඒගොල්ලෝ කියන්නේ ඔයාට මට මෙහෙම දැන් මේ මෙහෙම ඇහුවා මගෙන් මෙහෙම ඇහුවා දැන් මම කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඒගොල්ලෝ ඒ ප්‍රෙෂර් එකක් දරා ගන්න ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ ගැන නම් 750ක හිතක් හිතන්න එපා. මේ කියන කතන්දරේ සාධාරණීකරණය කරයි අද රිසල්ට්ස් අර ලොකුවට රිසල්ට් වෙනස් කරපු ළමයි කතා කරාට පස්සේ. හරිද? මේ ගොඩක් සාධාරණීකරණය කරයි. එතකොට ඒ නිසා මේ ඒ නිසා හොඳ අවධානයෙන් අහගන්න. දැන් මේ තියෙන්නේ දැන් මේ වෙලාවේ ඒතකොට අම්මලා තාත්තලාගේ හැසිරීම සම්බන්ධව කනගාටු වෙන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද ඇත්තටම කතන්දරේ ඔයාලා එයා වෙනුවෙන් මේ මිනිස්සු අවුරුදු ගාණක් උදේ නැගිටලා මහන්සි වෙලා ඇත්තටම හිතලා බලන්න ඔයාට තව කෙනෙක් වෙනුවෙන් එහෙම දේවල් කරන්න පුළුවන්ද කියලා මේ මිනිස්සු ආ වෙනුවෙන් කරපු දේවල්. දැන් හිතන්න ඔය සාමාන්‍යයෙන් ඔයාට යන වියදම සාමාන්‍ය මිනිස්සුන්ට කණ්ඩ බොණ්ඩ දීලා පන්තිරික යවා ගන්න යන වියදම රුපියල් 25000කට වඩා වැඩි. කණ්ඩ බොණ්ඩ දීලා පන්තිරික යවා ගන්න ඊට වඩා ගොඩක් යනවා. කණ්ඩ බොණ්ඩ දෙන්න විතරක් 20000ක් විතර යනවා. ඒතර සාමාන්‍ය මධ්‍යම ආර්ථිකයක් තියෙන මිනිස්සෙක්ට නම් ඒක තමන්ගේ පඩියෙන් ලොකු ප්‍රතිශතයක්. ලොකු ආර්ථිකයක් තියෙන කෙනෙක්ට උනත් ආර්ථිකමය වශයෙන් උනත් ඒක සැලකිය යුතු ගාණක්. ඊට පස්සේ ආර්ථිකය විතරක් නෙමෙයි බලන්න ඕනේ. මේ මිනිස්සු හිතන්නකෝ ඔයා පන්ති යන දවස්වල ඔයා ඉස්කෝලේ යන දවස්වල ඔයා මේ පොඩි කාලේ ඉඳන් 2 3 වසරේ ඉඳන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉඳලා තියෙනවනේ ඔයා කිව්වේ නැතුණාට. ඒ නිසා ඒකෙන් ඔයාගේ ප්‍රතිඵලයෙන් ඒගොල්ලෝ ඩිසපොයින්ට් වුණා නම් ඒ නිසා ඒගොල්ලෝ ඒකට දක්වන ප්‍රතිචාරය ගැන චුට්ටක්වත් අහිතක් මේ මිනිස්සු ගැන හිතන්න එපා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ ගැන අහිතක් හිතන්න එපා. හැබැයි ඊට ඔය අම්මලා තාත්තලා කියන කොට්ටාසෙට ඇරුණාට පස්සේ තව කට්ටියක් ඉන්නවා ඇත්තටම ඔයා මෙහෙම ඒ කියන්නේ ඔයා මේ ඉන්න තත්ත්වය ගැන සතුටු වෙන කට්ටියක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාට මෙහෙම වෙච්ච එක හොඳයි කියලා හිතන කට්ටියක් ඉන්නවා. අන්න ඒගොල්ලෝ ගැන අපි වෙනම හිතා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මෙහෙම වෙච්ච එක හොඳයි. ඔච්චර තමයි කොහොමත් ඉතින් කියලා වගේ කියන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඉතින් අපි නම් හිතුවා ඉතින් කොහොම තමයි වෙන්නේ. වගේ දේවල් අපරාධය ආට් කරා නම් කැම්පස් යන්න තිබ්බා. වගේ කියන අර නිකන් අම්මලා තාත්තලාට හර්ට් කරන්න රිද්දන්න ඔයාට රිද්දන්න එහෙම කියන කට්ටියකුත් ඉන්න පුළුවන්. ඒගොල්ලෝට දැන් උත්තර දෙන්න යන්න එපා. මුකුත්ම උත්තර දෙන්න යන්න එපා. උත්තර දෙන්න විදි තියෙනවා. ඒ නිසා මේ වචනෙන් කතා කරලා බැනලා හිත රිද්දාගෙන ඔයාට උත්තර දෙන්න යන්න එපා. ඊට පස්සේ මේ වෙලාවේ තියෙන ඊළඟ තත්ත්වය තමයි මේ වෙලාවේ මිනිස්සුන්ට එන්න පුළුවන් ලොකුම ප්‍රශ්නයක් මම තව එකක් කියන්නම්. ඒ තමයි අපි මේක එළිය කතා කරන්න කැමති නැතුණත් ඊළඟ ප්‍රශ්නේ තමයි අපිත් එක්ක හිටපු අපිට වඩා ඇත්තටම දක්ෂ නැති කට්ටිය. ඒ කියන්නේ අපිත් එක්ක හිට වැඩ කරා වෙන්න පුළුවන්. අපිට වඩා ඇත්තටම දක්ෂ නැති කට්ටිය මේ වෙලාවේ සමහරලාට සාර්ථකත්වයක් ලැබලා යාළුවෝ ලැබලා තියෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගෙන් සමහර විට ඔයා ඊට සාපේක්ෂව අඩු ප්‍රතිඵලයක් ගත්තා නම් ඔයා දැන් කැපෙමින් යනවා වෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණ. ඒ කියන්නේ සාධාරණ කියන්නේ සාමාන්‍ය තත්ත්වයක්. හැම අවුරුද්දෙම ෂයි එකකින් රිසල්ට් ආවට පස්සේ යම් සෙට් එකක් ඇතුලේ යම් පිරිසක් ඇතුලේ ඔයත් එක්ක හිටපු හැමෝම දැන් සමහර විට සාර්ථකයි. ඔයත් එක්ක හිටපු ගොඩක් කට්ටිය සාර්ථකයි. ඔයාට වඩා අදක්ෂ කට්ටියත් සාර්ථකයි. හැබැයි ඔයා මග නැවතිලා නම් ඔන්න ඔයාට ලොකු අවුලක් දැනෙන්න පුළුවන්. ඒ මොකද අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපිට හිම කම්පෑ වෙනවා. ඒගොල්ලන්ටත් ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ දැන් අලුත් ජීවිතේ වෙනස් වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල ආවට පස්සේ ඉන්ජිනේරිං සිලෙක්ට් වුණාට පස්සේ නැත්නම් මෙඩිසින් සිලෙක්ට් වුණාට පස්සේ මොකක් හරි හොඳ කෝස් එකක සිලෙක්ට් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ කණ්ඩායම් වෙනස් වෙනවා. කණ්ඩායම් වෙනස් වෙනවා. ඒතර ඒ අවුලත් ඉතුරු වෙන්නේ හැම වෙලාවෙම මැද්දෙන් නතර වෙන මනුස්සයරම තමයි. ඉතින් ඔය කියන අවුල් ගොඩම මේ වෙලාවේ මම හිතනවා රිසල්ට් ඇවිල්ලා සාධාරණ ගිය ෂයියේ මේ විභාගෙ ලියලා රිසල්ට් ඇවිල්ලා සාධාරණ ප්‍රතිඵලයක් ගත්ත නැති බැරි වෙච්ච මනුස්සයෙක්ට මේ වෙලාවේ තියෙනවා කියලා. හරිද? එතකොට ඒ කියන්නේ අම්මලා තාත්තලා කියන ප්‍රශ්නේ ඒක නම් සාධාරණයි වටෙන් පිටෙන් එන ප්‍රෙෂර් එක. මොකද ඔයාට වඩා වටෙන් පිටෙන් එන එක අම්මයි තාත්තයි මේ වෙලාවේ ගන්නවා. තව කතන්දරයක්. ඊට පස්සේ
තමන් අනිත් මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා ඉන්න කතන්දර. සමහරවිට අපිට අහන්න කතන්දර වෙන කතන්දර. ඔයත් එක්ක හිටපු කට්ටිය දැන් සමහරට කැම්පස් ගිහිල්ලා කැම්පස් සිලෙක්ට් වෙලා හොඳ රිසල්ට් එකක් දාලා එන්න පුළුවන්. හරිද? ඒ කියන කතන්දර ඔය විදිහට තියෙනවා. එතකොට ඔය තියෙන තත්ත්වෙත් එක්ක තමයි ඔයා දැන් මේ මීටින් එකට ජොයින් වෙලා ඉන්නේ. මේ මීටින් එකට ජොයින් වෙන්න ඔයා තීරණය කරා නම් ඒ කියන්නේ ඔයාගේ පළවෙනි දේ තියෙනවා. ඒ කියන්නේ ඔයාට මේක ඉස්සරහට වෙනස් කරන්න හේතුවක් තියෙනවා. ඒකනේ ඔයා ජොයින් වෙන්නේ මේ මීටින් එකට. නැත්තම් පැත්තක් ගහලා ඉන්නත් තිබ්බනේ පැත්තකටලා. මේ මීටින් එකට ජොයින් වෙන්න ඔයා මේක වෙනසක් කරන්නනේ. ඒ නිසා ඔයා වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක ගැන සතුටුයි. හරිද? වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒක තමයි පළවෙනිම තියෙන්න ඕන දේ. හරි. તો ඔය කියන ෆීලිං ටික ওই විදිහට තියෙයි. මේ කියන ෆීලිං ටික මම මේ කියන කතන්දර ටික පස්සේ අපේ ඔය කතන්දරේ වෙනස් කරලා ඊළඟ අවුරුද්දේ වෙනම කියන්නේ අර නෙක්ස්ට් ලෙවල් වැඩක් කරපු ළමයි කතා කරද්දි මේ කතන්දර ටික ඒ විදිහටම කියයි. මොකද ඒගොල්ලෝ ඔය කියන තත්ත්වේ ඔය කියන තැන ඔහොම ඉඳලා තියෙනවා. ඔය කියන තැන ඉඳන් ඊට පස්සේ තීරණ ඊළඟට ගන්න තීරණේ හරියට අරන් තියෙනවා. හරි. ඒක ඕක තමයි වර්තමාන තත්ත්වේ. නේද? රිසල්ට් ආපු ළමයින්ගෙන් අහන්නේ. ඒක තමයි වර්තමාන තත්ත්වේ. ඒ නිසා මේ ඊතලයක් පස්සට අදින්නේ ඉස්සරහට වේගින් යන්න වගේ තමයි ඊතලයක් පස්සට අදින්නේ ඉස්සරහට වේගින් යන්න වගේ තමයි ඊතලයක් පස්සට අදින්නේ ඉස්සරහට වේගින් යන්න වගේ තමයි වැඩි කනගාටු වෙන්න එපා ඒක ගැන කනගාටු වෙන්න එපා හැබැයි අමතක කරන්නත් එපා මොකද මේ සියලු දේවල් අපිට සිද්ධ අපේ ජීවිතය කියන්නේ අපිට සිද්ධ වෙන දේවල් වල එකතුවක් නෙමෙයි ඇත්තටම අපි කරන දේවල් වල එකතුවක් ඒ නිසා අපිට නිකන් මතක් කරලා බලලා කියන්න පුළුවන් අපෝ මෙහෙම වෙච්ච හින්දායි මට මෙහෙම වුනේ මම මේ කරගත්තේ මගේ යාළුවෝ සෙට් එකේ වැරද්දක් හින්දා නැත්තම් මේ එහා ගෙදර මිනිස්සයා හැමදාම උදේ සින්දු දාපු හින්දා නැත්තම් ඒ වගේ මොකක් හරි සාධාරණීකරණය කරන්න මොකක් හරි හේතුවක් කියන්න පුළුවන් ඒකට ඇත්තම කතන්දරේ අපිට අපේ ජීවිතය කියන්නේ ඇත්තටම 90%ක්ම අපේ අතේ තියෙන දෙයක් ඒක අපිට සිද්ධ වෙන දේවල් වල එකතුවක් නෙමෙයි අපි කරන දේවල් වල එකතුවක් ඒ නිසා මෙතනින් තීරණය කරන්න මේක වෙනස් කරන්න තීරණය කරන්න වෙනස් කරන්න තීරණය කරපු හින්දා ඒවා මීටින් එකට ජොයින් වෙලා ඉන්නේ හරි දැන් මොකද්ද කරන්න ඕනේ දැන් ඕකනේ தත්ත්වය ඕක තමයි දැන් தත්ත්වය දැන් මොකද්ද කරන්නේ පළවෙනි කාරණාව මෙහෙම මේ වගේ සිටුේෂන් එකක් මිනිස්සුගේ ජීවිතේට ඒ කියන්නේ දැන් බ්‍රේක් වෙච්ච සිටුේෂන් එකක් මේ ෆස්ට් ෂයි ළමයෙක් තුනත් මේ කතන්දරය අහන් ඉඳිදි සමහරට ඔයා දැන් ඉන්නේ අඩු රිසල්ට් එකක නම් ඔයාට මේ ෆීලින් එක උපකල්පනය කරගන්න පුළුවන් මොකද මේ ෆීලින් එකෙන් ටිකක් හරි දුරකට මේ වගේ මේ කැඩිච්ච ෆීලින් එකක් මිනිස්සුගේ ජීවිතයකට එන්නේ ඇත්තටම මිනිස්සයාට එක අතකට ඒ මිනිස්සුන්ට තියෙන වාසනාවකට මොකද මොනවා හරි වෙලාවක මිනිස්සෙට මේ වගේ ෆීලින් එකක් ජීවිතේ තියෙනවා ඒතර ඒක ඔයාට මුලින් ආවනම් ඔයාට මේ වෙලාවේ මේක ආවනම් ඔයාට පුළුවන් මේක තීරණය කරලා ජීවිතය වෙනස් කරන්න හැබැයි ඔයා හරියට මේකට කල්පනා කරලා බලලා ප්ලෑන් කරන්න ඕනේ මොකද්ද ඔයා මේක කරන්න කියන එක. එතකොට දැන් ඔයාට ඇවිල්ලා තියෙනවා chance එකක්. දැන් ඔයාට ඇවිල්ලා තියෙනවා වැටිල්ලක් නේ. හොඳ පාරක් වැදිලා තියෙනවා. දැන් හිතලා බලන්න පුළුවන් ඇත්තටම ඔයා මොකද්ද දැන් කරන්න කියලා. දැන් ඔයාට හිතලා බලන්න පුළුවන් දැන් හොඳ පාරක් වැදිලා තියෙනවා. මිනිස්සුන්ට දේවල් තේරෙන්න පාරක් වදින්න ඕනේ සමහර වෙලාවට. සමහර මිනිස්සුන්ට හරිද? සමහර මිනිස්සුන්ට එහෙම ඕනේ නැතත් ගොඩක් මිනිස්සුන්ට දෙයක් තේරෙන්න පාරක් වදින්න ඕනේ. ඒතර එහෙම පාරක් වැදුනට පස්සේ තීරණය කරන්න පුළුවන් ඔයා දැන් මොකද්ද කරන්න කියන එක. ඒ නිසා මේක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඒ නිසා රිසල්ට් ආවට පස්සේ මම දැකලා තියෙන ඕන තරම් ළමයි වෙනස් වෙනවා මේ හුත්තටම පිස්සු කියලා හිටපු ළමයි රිසල්ට් ආවට පස්සේ ඒ හැදෙන හැදිල්ලෙන් මම දැකලා තියෙනවා හොඳට වැඩ කරලා හොඳ රෑන්ක් එකක් ගන්නවා ඒ නිසා මේක ඉතාල වැදගත් මොහොතක් ඉතාලම වැදගත් මොහොතක් ඒ නිසා තීරණය කරන්න දැන් මේවා ඉන්නේ කඩාගෙන වැටමින් ඉන්න වෙලාවක එතකොට මේ වගේ තැනක ඔයාලට තවදුරටත් මේක වැටිගෙන යන්නත් පුළුවන් හරිද තවදුරටත් වැටිගෙන යන්නත් පුළුවන් නැත්තම් ඔයාලට මෙතනින් මේක නවත්තලා දාලා ඔයාට කල්පනා කරලා ආයෙ ටික ටික ගොඩනගෙන්නත් පුළුවන්. ගොඩනගෙන්නත් පුළුවන්. ඒ වගේ තැනකට අපි කියන්නේ ටර්නින් පොයින්ට් එකක් කියලා. ඒ නිසා මේක ජීවිතේ ටර්නින් පොයින්ට් එකක්. ඔය මිනිස්සුන්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකේ අවස්ථා පොඩ්ඩයි තියෙන්නේ. මේක එකක් හරිද? A level fail වීම නෙමෙයි. එක ටර්නින් පොයින්ට් එකක් තමයි ඔය කියන තත්ත්ව ටික. මම කිව්ව තත්ත්ව ටික ඇති වෙන ජීවිතේ ඒක යම් තැනකදී. ඒක ලංකාවේදී නම් A level හින්දා වෙන්න පුළුවන්. සමහරවිට වෙන දෙයකදී නම් වෙන දෙයක් හින්දා වෙන්න පුළුවන්. මේක මිනිස්සුගේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක්. මේක හරියට පාවිච්චි කරොත් ඔයාව නවත්තන්න කාටවත් බෑ. ඒ කියන්නේ මේක ඔයා හරියට ප්‍රයෝජනෙට ගත්තොත් ඔයා යන දුර ඔයා යන තැන නවත්තන්න කාටවත් බෑ. ඒ නිසා බොහොම පරිස්සමින් මේක තේරුම් ගන්න. එතකොට දැන් මේ වගේ තැනක ඔයා ඉන්නේ. දැන් මොකද්ද ඔයා කරන්න ඕනේ? මට ඔයා ගැන විශ්වාසය නැති වී තියෙන්නේ. ඒතර ඔයා ගැන විශ්වාසය නැති වෙලා තියෙන්නේ. හරි? ඒතර ඔයා ගැන විශ්වාසය නැති වෙලා තියෙන්නේ. එහෙනම් ඔයා මොකද්ද මේකට කරන්න ඕනේ? දැන් මේ වගේ තැනකට ආවට පස්සේ මිනිස්සෙක් දැන් මේ කඩාගෙන වැටෙන මොහොත තමයි මිනිස්සෙක්ට තියෙන්න ඕනේ හොඳ මානසිකත්වයේ තියෙන්න ඕනේ. මොකද අපි හැමෝම හොඳ වෙලාවල් වලට කිසි ප්‍රශ්නයක් නැති වෙලාවල් වලට කට්ටිය අපිත් එක්ක ඉන්න වෙලාවට අපේ පැත්තේ සියලු දෙනා ඉන්න වෙලාවල් වලට යාළුවෝ ඔක්කොම අර සියලු දේ හොඳින් වෙන වෙලාවල් වලට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු දේ හොඳින් වෙද්දී අපි ඇත්තටම කොහොමත් හොඳ මානසිකත්වයක ඉන්නවා. ඒතර මිනිස්සෙගේ මානසිකත්වයේ හොඳම මට්ටම තියෙන්න ඕනේ. මිනිස්සයා
හරි ඉතින් මොකක් හරි තැනකවා නැවතිලා ඇති. හරිද? ඕක රිදෙන්න පටන් ගන්න සමහරලාට සමහර ළමයින්ට තාම රිදෙන්න පටන් ගන්න නැහැ. ඕක රිදෙන්න පටන් ගන්න ඕවා වෙලාවට නෙමෙයි. සමහරලාට ඇත්තටම දැන් හිතන්නකෝ ඔයා පන්ති යද්දි ඔයා යන ක්ලාස් එකේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදියට මං කියන්නේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා ගැන අවුලක් හිතන්න එපා. හරිද? ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියන්නේ තේ මිනිස්සු මොනව කරන්නද? මේවට. ඉතින් හිතන්නකෝ ඔයාගේ සෙට් එකේ එකෙක් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. ඔයා යනවා ඔයා ගොඩක් අඩු රිසල්ට් එකක් කරගෙන තමයි යන්නේ පේපර් එක ලියන්න. ඒ වගේ වෙලාවට අපි මිනිස්සු විදියට අපි සහභාගී ජීවීන්නේ අපි මිනිස්සුනේ. ඒතර මිනිස්සු විදියට අපිට අපිව කම්පෙයා වෙනවා. මේ මාත් එක්ක හිටපු එක මාත් එක්ක හිටපු එක ඒ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් ඌ වෙන ලෙවල් එකක උන් උට වෙනම සෙට් එකක් ඉන්නේ. අර වෙනම මං වෙනම තනියෙන් ඔහොම කතන්දර ඕන තරම් මේ සංසන්දනේ වීම වෙනවා. ඉතින් ඕක ඔහොම වෙන එක මනුස්සයෙක්ගේ ජීවිතේ එක ටර්නින් පොයින්ට් එකක්. ඒක වෙන්න ඕනේ කියනවා නෙමෙයි. ඒක වුණොත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දුර යන්න පුළුවන් අර ඊතලයක් පස්සට අදින්නේ ඉස්සරහට වේගින් යන්න වගේ තමයි සමහර වෙලාවල් වලට ඔහොම දෙයක් වෙනවා කියන්නේ ජීවිතයේ සමහරට ඉතාම හොඳ දෙයක්. ඉතින් මේ වෙලා තියෙන දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා තීරණය වෙන්නේ අදින් පස්සේ වැඩ කරන විදිහත් එක්ක. මොකද ගිය අවුරුද්දෙත් මේ විදිහට ස්පෙෂල් මීටින් එකක් කරාම මම මේ විදිහටම කතා කරලා අන්තිමට ජීවිතේ වෙනස් කරපු ළමයි මම කතා කරා මේ මීටින් එකේදී. අද මම මට මේ වෙලාවේ වාර්තා වෙලා තියෙන ප්‍රතිඵල ළමයි මට කතා කරාට පස්සේ මේ අඩු රිසල්ට් එකකින් ඉඳන් වැඩි රිසල්ට් එකට ආපු ළමයි ගැන කතා කරාට පස්සේ ගොඩක් ළමයි මට කිව්වේ ගිය පාර මේ මීටින් එක බැලුවා. ඒ මීටින් එකෙන් පස්සේ තමයි වැඩ කරන්න පටන් ගත්තේ. ඒ මීටින් එකෙන් පස්සේ තමයි වැඩ කරන්න තීරණය කරේ. මේ මීටින් එකේ අයියලක්කලා කියපු දේවල් අහලා තමයි වැඩ කරන්න තීරණය කරේ කියලා. ඒ නිසා මම හිතනවා මේ මීටින් එක ඉතාම වැදගත් වෙයි හරියට වැඩ කරන මිනිස්සෙට. මීට වඩා දෙයක් නැති වෙයි හරියට වැඩ කරන මිනිස්සෙට. හරි? ඒ නිසා හොඳ අවධානයෙන් අහගෙන ඉන්න. එතකොට දැන් ඔයා ඉන්නේ ඔය වගේ තැනක නම් දැන් මේ වගේ තැනක් කියන එක හැවිල්ලා මම තීරණය කරන්නේ මේක F3ද කියලා. සමහර වෙලාවට මේක නිකන් සමහර ළමයෙක්ට අදාළව ABB වෙන්නත් පුළුවන්. මොකද එයාට ABB අපි හිතමුකෝ අපි හිතමු B3 කියලා. B3 වෙන්නත් පුළුවන් ඉතින්. මොකද එයා කියන මනුස්සයා ගැන එයා දන්නවා. ඒතර එයාට ඩිසර්ව්ඩ් රිසල්ට් එකක්ද B3 කියන්නේ. එයාට ලැබෙන්න ඕන රිසල්ට් එකක්ද B3 නැත්නම් එයාට ඊට වඩා හොඳට කරන්න පුළුවන්ද කියන එක එයා දන්නවා. ඒ නිසා ඇත්තටම මේ දෙකම එක වගේ කියනවා නෙමෙයි. නමුත් තමන්ට සාපේක්ෂව තමන් බැලුවාම ඒක තමන්ගේ ඇතුලෙන් තියෙන මිනුමක්. හරි? ඒ නිසා මේ තමන්ගේ තන අචීව් කරේ නැත්තම් මේ මට්ටමේ දැන් ඉන්න පුළුවන් මේ කියන තැනක ඉන්න පුළුවන්. ඉතින් මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්න හරියට පටන් ගන්න ජීවත් වෙන්න. පළවෙනි කාරණාව තමයි දැන් මේ ලැබිලා තියෙන ප්‍රතිඵලය කියන්නේ මේ තියෙන තැනින් ගොඩ එන්න මේ තියෙන තැනින් ඉස්සරහට යන්න පළවෙනි එක දෙයක් වෙන්න ඕනේ. ඒ තමයි ඔයා තීරණය කරන්න ඕනේ පළවෙනි දේ මේක ගැන පුළුවන් නම් චුට්ටක් හිතන්න. ඔය පළවෙනි දේ තමයි ඔයා හිතන්න මම කවුද කියලා. ඕකෙන් ගොඩාක් ලොකු ප්‍රශ්න ගානක් විසඳෙනවා. හරිද? ඔයා චුට්ටක් හිතන්න ඔයා ගැන එක වෙලාවක් අරගෙන දැන් ඔයා මේ කියන මනුස්සයා ඔයාගේ ජීවිතේ අවුරුදු ගාණක් පස්සට ඉඳලා බලන්න ඔයා මොනවද කරලා තියන්නේ ඔයා මොනවද කරලා නැත්තේ ඔයා කියන මනුස්සයා ගැන ඔයා පොඩ්ඩක් හිතන්න. ඒ ගැන වෙන කාටවත් කියන්න බෑනේ. ඔයාගේ අම්මට තාත්තටවත් කියන්න බෑ. ඇත්තටම ඔයා ගැන කියන්න පුළුවන් ඔයාට විතරයි. ඔයා ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට මේ මෙහෙමද ඔයාගේ ජීවිතේ ගෙවිය යුත්තේ. කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා ඉන්න ඕනේ මෙතනද? අන්තිමට වෙන්න ඕනේ දේ මෙහෙමද? ඒ කියන්නේ මේක අරගෙන ඔයා යනවද මෙතනින් එළියට? මෙතනින්ද ඔයාගේ ඒ අධ්‍යාපන ජීවිතය කියන එක ඉවර කරන්න පාසල් අධ්‍යාපන ජීවිතය කියන එක. ඒ කියන්නේ එක වසරේ ඉඳන් දෙක වසරේ ඉඳන් ඔය පන්ති ගිහිල්ලා හිස්වත්ය ලියලා ඊට ඔය 6 7 8 එහෙමේ ගිය පන්ති හරි ගිහිල්ලා යෝ ලෙවල් එකල් ලියලා ඊට ඔය හැමතැනින්ම ටික පෙරිලා ඉතුරු වෙලා ටිකක් ඔය පෙරිලා හොඳ මට්ටමේ ඉතුරු වෙච්ච ළමයින් ඒවා සාමාන්‍යයෙන්. මොකද අනික් කට්ටිය දැන් මේ ස්ට්‍රීම් වලින් මේ මැත් සයන්ස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාට කරන්නේ දක්ෂම ළමයිනේ. එතකොට යටින් පැත්තෙන් ගිහින් එහෙම අනිත් ස්ට්‍රීම් වලට ගිහිල්ලා ඒ ලෙවල් නොකරන කට්ටිය පෙරිලා ඒ ලෙවල් කරන කට්ටියන් පෙරිලා මෙහෙම ඇවිල්ලා ඔයා අන්තිමට මෙතෙන්ට එන්න දාවේ. මේකද ඔයා මේ අවුරුදු ගාන ඇවිල්ලා මේ නවතින්න යන්නේ මෙතනද කියලා ඔයා හිතලා බලන්න පුට්ටක්. ඒතර ඔයාට සාධාරණයක් කරලාද කියලා හිතලා බලන්න. ඒතකොට අවුලක් හිතෙනවා නම් මතක තියාගන්න ඔය අවුල තමයි ඔයාව ගොඩ දාන්නේ. ඒ නිසා කිසිම විදියකින් කලින් ඔයා කරපු වැරදි කිසි දෙයක් සාධාරණීකරණය කරන්න යන්න එපා. සමහර ළමයි මොකක් හරි අවුලක් වුණාම කියනවා මෙයා නිසයි මේක උනේ. මං ගෑල්ලාමික යාළුවලා හිටියා. ඒ ගෑල්ලාමයා අන්තිම මොහොතේ මාව දාලා ගියා. ඒ නිසයි එහෙම උනේ. නෑ. ඔයා නිසයි ඕක උනේ. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි දේ තමයි තමන්ගේ ජීවිතයේ සියලු ජයග්‍රහණ සහ සියලු පරාජයන් වලට වගකීම් යුත්තේ තමන්මයි. බාහිර දේවල් වැඩක් නෑ. අරක හින්දා වුණා මේක වුණා එහෙම කතන්දරයක් නෑ. ඔයා නිසාමයි සියලු දේවල් උනේ. ඒතර දිනුවා නම් ඒත් ඔයා පෙරදුනා නම් ඒත් ඔයා. හරිද? දිනුවා නම් ඒත් ඔයා. දිනුවා නම් ඒත් ඒ වැලියු එක ඔයාගේ. පෙරදුනා නම් ඒත් ඒ වැලියු එක ඔයාගේ. ඒ නිසා කලින්ම තමන්ව පිළිගන්න තමන් අතින් වෙච්ච දේවල් පිළිගන්න. ඔය කොල්ලෝ හිම ඉන්නවා ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි සෑහෙන්න පිස්සු කෙරලා මොකුත් කරන්නේ නැහැ. ඔහේ වැටිලා ඉඳලා අර මේ රස්තියාදු ගහලා යම් වෙලාවක හැදෙනවා.
හැදිලා ඌ වැඩ කරන්න ගන්නවා මාර වැඩ කිරිල්ල මේ මෙතනත් කොල්ලෙක් ඉන්නවා කතා කරන්න බලාගෙන හරිද යම් වෙලාවක උන් හැදෙනවා හැදිලා වැඩ කරන්න පටන් ගන්නවා යක්ෂයෝ වගේ වැඩ කරන්න ඊට පස්සේ ඒ හැදෙන තැන එන්නේ මොකක් හරි ඇතුළාන්තයෙන් එන දෙයකින් ඒ කියන්නේ එළිය දෙයකින් නෙමෙයි ඒක එන්නේ කවුරුවත් කියලා නෙමෙයි මගේ මොටිවේෂන් වීඩියෝ එකක් හින්දා නෙමෙයි කාගේ හරි මොටිවේෂන් වීඩියෝ එකක් හින්දා නෙමෙයි කාගේ හරි මොටිවේෂන් එකක් හින්දා නෙමෙයි ඒක එන්නේ ඇතුළෙන් තමන්ට තමන් ගැන එන අවුලක් හින්දා තමයි ඒක එන්නේ ඒක ඇතුළෙන් එන්නේ හරි එතකොට ඒ අවුල හැදුනා නම් මම තවදුරටත් මෙහෙම එකෙක්ද මම ඉවර කරන්න ඕනේ මෙහෙමද කියලා චුට්ටක් හිතන්න හිතලා මේ අවුල කිසිම විදියකින් අමතක කරන්න එපා මේ අද වෙච්ච සිදුවීම් කිසිම විදියකින් අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ රිසල්ට් ආවට පස්සේ වගේ අම්මයි තාත්තයි හැසිරිච්ච විදිය ඒ කිසි දෙයක් කිසිම විදියකින් අමතක කරන්න එපා. ඒ කියන්නේ තියෙන වටපිටාව මිනිස්සු කියපු කතන්දර කිසි දෙයක් අමතක කරන්න එපා. ඒක පිළිගන්න ඒක තමයි උනේ ඒක උනේ වා හින්දායි ඒක උනේ ඇත්තරම වැරද්දක් හින්දායි. වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි ඒක කාගේවත් පිටේ යන වැරද්දක් නෙමෙයි. ඒ වෙන මිනිස්සෙක් වාට කරපු දෙයක් නෙමෙයි. මේ යාළුවෝ කට්ටියක් වාට කරපු ප්‍රශ්නයක් නෙමෙයි. ඒක අපි තමයි අපිට වගේ කියන්න ඕනේ. අපේ ජීවිත අපි වගේ කියන්න ඕනේ. හරි. ඒ නිසා මේ පුළුවන් තරම් මේ අවුල පිළිගන්න මේ අවුල පිළිගන්න මම මේ කියන්නේ ඔයාලගේ ටික ටික ගොඩ මේ ටික ටික මේකෙන් එළියට අවිල්ලා ගේමක් ගන්න විදිය මම මේ ගිය අවුරුද්දෙත් මේ විදිහට කියලා මේකෙන් වෙනස් වෙච්ච ළමයි දැන් මේ මිරින්නේ කතා කරන්න ඉන්නවා හරි ඒ නිසා මේ කලින්ම පිළිගන්න තමන් කවුද කියලා